මේ එළිය හැමදාම රැට දූපතේ පෙනුණා. ඒත් අදටත් ඒක කාටවත් හොයාගන්න බැරි රහසක්. දූපත අවට මුහුද හරිම දරුණු නිසාත් දූපත ඇතුලේ සර්පයෝන්ගෙන් පිරීලා කියලා ජනප්‍රවාදයේ කියවෙන නිසාත් කවුරුත්ම මෙහෙට යන්න හිතුවේ නැහැ. එවන්න මෙහෙට එවන්න. ජැක් ඔයා අතනින් ගන්න. හරිම මහන්සි අද නම්. යමුද නාන්න? මොකෝ කියන්නේ කට්ටිය? නාමු අපි කැමති. එදත් බැරි වුණානේ. Come on Amy, come on. තව ටිකයි. ඔයාට පුළුවන්. Come on. හරියනේ. ඒක අල්ලලා දාමු. මේ අහන්නකෝ. මට අදහසක් තියෙනවා ගිනි විදින දූපත වටේ බෝට්ටුවකින් ටිකක් ළඟට ගිහින් බලන්න. කවුරුත්ම තාම හරියට ඒ ගැන විස්තරයක් දන්නෙත් නෑනේ. යනවනම් මාරම ගමනක් තමයි. හැබැයි භයානකයි ගොඩක්. මොකද එහෙ වෙන දේවල් කවුරුත්ම දන්නේ නෑ තාම. අපි ටිකක් දුරින් බලාගෙනෙමු. මට හිතෙනවා ඒක මාරම ලස්සන ඇති. ඔන්න ඉතින් යාළුවෝ ටික ජැක්ගේ තාත්තගේ බෝට්ටුව අරන් පහුවදා මේ ගමන යන්න පිටත් වුණා. බලාපොරොත්තු වුණා වගේම ළඟට යන්න මුහුද නම් සැර වැඩි වුණා. අපි හිතන තරම් ලේසි වෙන එකක් නම් නෑ ජැක් මේ ගමනේ. මුහුද නම් හරිව සැරයි මෙහි. ගලකවත් බෝට්ටුව වැදුනොත් අපි කපෝති. කෝකටත් ජිමි ඔයා ඉස්සරහා හොඳට බලන්න. උඩට මතුවුන ගල් එහෙම තියෙනවද කියලා. අපි මේ ගාන දුරින් දූපත වටේ යන්න ගනිමු. මේ බලන්නක ලස්සන. මෙහෙ මනුස්ස වාසයක් තිබිලම නැති නිසා හැමදේම හරිම පිරිපොන් විදිහට තියෙනවා. දූපතේ නොපෙනුන පැත්තට යන්නම හරිම මූසල හැඟීමක් තමයි මෙයාලට දැනෙන්න ගත්තේ. ඒ හරියේ එළියත් හරිම අමුතුම එකක් තමයි තිබුණේ. මට නම් ඇත්තටම ආසයි මේකට ගොඩ බැහැලා බලන්නේ. මෙච්චර ආවේකේ මොකෝ කියන්නේ? බලමුද? ඇත්තම කියනවනම් ඒක හරිම භයානක වැඩක්. මොකද එතන අපි කිසිම දෙයක් නොදන්න අභිරහසක් තියෙන්නේ. සර්පයෝ ගිනි විදින එක මොන විදිහට අපිට බලපාවිද කියලා හිතා ගන්නවත් බෑ. ජැක් කියන එකේ බැහැලා ටිකක් වටපිටාව බලලම එමු කැති. පරිස්සමෙන් එමු අපි. අයියෝ බලන්නකෝ මෙහෙ ඇති භයානකකමක් නෑනි. සර්පයොත් නෑ. අපි ගල් කන්දත් බලලම යමු. අර තියෙන්නේ උඩින්. මේ අඩිපාර දිගේ උඩට යමු. ඒක යන්නේ ඒ කෙලින් උඩට. ඉතින් ඔන්න ඔය විදියට කට්ටිය ගල්කන්ද බලන්න කියලා දූපතේ උඩට යන්න ගත්තා. වටපිටාවෙන් ලොකු භයානකකමක් නොදැනුණාට එයාලට දැනුණා එතන මොනාම හරි ලොකු රහසක් තියෙන බව. හරිම මහන්සි දෙන්නම්. අපි මේ පල්ලෙන් යන ගඟෙන් වතුර බීලා යමුද? සත්‍ය කරන්න එපා. හරි දැක්කද බෝට්ටුවක්? හැංගෙන් ඉක්මනියෝ. කොහෙන්ද මේ දූපත ඇතුලේ ගඟේ බෝට්ටුවක් තියෙන්නේ? වෙන්න බෑනේ. ඒ කියන්නේ මෙහි මිනිස්සු ඉන්නවා. ජැක්, දැන් නම් බොහෝම සිත් ඇද ගන්නා සුළු කතාවක් වගේ මේක. ඔව් අපි හැමෝම අහලා තියෙනවා වගේ කවදාවත්ම මේකට මිනිස්සෙක් ඇවිත් තියෙන විදියක් නැහැ. මේ ගල් කන්ද පිටිපස්සෙන් ගිනි පිඹින එක සර්පයෝ හැමතැනම ඉන්නවා කියලා කතා පැතිරිලා තිබ්බ ඒවා කවුරු හරි මවලා පෙන්වපු දේවල්ද එතකොට? මං හිතන්නේ අපි දැන් මේ දූපතේ පේන්න ඉන්න නරකයි. අපි කාටවත් නොපෙනෙන්න. සද්ද නොකර හිමීට යමු දූපතේ උඩට. ජැක්, අපි දෙන්න ඊට කලින් ටක් ගාලා ආයි පහළට යමු. බෝට්ටුව වහමු කොළ රොඩු වලින්. ඔය දෙන්න මෙතනම ඉන්න. අපි දෙන්න ටක් ගාලා එන්නම්. මේ විදියට දූපත ඇතුලේ වෙන බෝට්ටුවක් දැක්කට පස්සේ කට්ටියට ලොකු සැකයක් ආවා. මොකද්ද මෙහෙ වෙන්නේ කියලා. ඉතින් ඔන්න ජිමි ජැක් එක්ක ආයි ගියා පහළට බෝට්ටුව වහලා එන්න. ජිමි හරියටම හරි. දූපතේ ඉන්න කෙනෙක් බෝට්ටුව දැක්කොත් මෙහෙ වෙන දේ හරියට දැනගන්න වෙන්නේ නැහැ මෙයාලට. ඔන්න කැති අපි ආව එන්න. බෝට්ටුව හැංගුවා. අපි කැලේ ඇතුළෙන්ම යමු අඩිපාර මග ඇරලා. මට හිතෙන්නේ ඒක තමයි හොඳම දේ. මේ දිගටම මිනිස්සු ගියපු පාරක් තියෙන ජැක්. මෙහි හොඳටම මිනිස්සු ගැවසිලා තියෙනවා. ඒක හරියටම යන්නේත් ගල් කන්දට. ඔව්. හරියට මේ රහස දැනගන්න අපි එතනට යන්න ඕන. වටපිටාව ගැන ගොඩාක් විමසිල්ලෙන් යමු. මොකද මොන වගේ දෙයක්ද මේ කියලා අපි දන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔය විදියට
කට්ටියම පැයක විතර වෙහෙසකර ගමනකින් පස්සේ කන්ද මුදුන කිට්ටුවටම ආවා. තාමනම් මුනුත්ම හෝඩුවාවක් මෙයාලට ලැබුණේ නෑ. පෙනුන විදිහට නම් මේ ළඟම තියෙන්න ඕන ගිනි විදින තැන. අපි වටපිටාව බලමු විදිලා ගින්. මොකක්ද කැතියර? තාම දුර නිසා හරියට පේන්නේ නැහැ. තව ටිකක් ලං කරලා බලමු. ජැක් මේ බලන්නකො මේක. ජීවිතේට නොදකපු එකක්. පේන විදිහට නම් මේක සිමෙන්ති වලින් හදවපු එකක්. වටපිටාව පිච්චිලා තියෙන විදිහට මෙතනින් තමයි උඩට ගිනි විදලා තියෙන්නේ. කැති ඒ කියන්නේ මේක හිතාමතා මිනිස්සු කරවන එකක්. මිනිස්සු බය කරන්න. සර්පයොන්ගෙන් මේ දෝපත පිරීලා කියන්නෙත් මේ මිනිස්සු මේකට එන එක වළක්ව ගන්න තමයි. අපි මේක හරියටම ඉඳලා හොයලා බලමු. අර දෙන්න ගෙන්න ගමු ඉක්මනින් මෙතනට. ඉතින් ඔය විදිහට ගිනි විදින තැන හම්බුන නිසා බෙදිලා ගිය අය ආයේ එකතු වුණා මේ රහස මොකද්ද කියලා විසඳගන්න. ඉතින් යාලා තීරණය කළා මොනාම හරි හෝඩුවාවක් ලැබෙනකන් හැංගිලා බඩාගෙන ඉන්න. දැන් නම් හවස් වේගෙන එනව. මොනාම හරි වෙනසක් වෙන්න ඕනා දැන් නම්. මොකද කළුවර වැටිගෙන එනකොටම හැමදාම එළිය පෙනුණා අපිට. වටපිටාවට හොඳට ඇහුම්කන් දීගෙන ඉමු. ජිමි අන්න මිනිස්සු දෙන්නෙක්. මොකක්ද මේ දෙන්න කරන්න හදන්නේ? සද්ද කරන්න එපා කවුරුත්. හරි අපි පටන් ගමු එහෙනම් වැඩේ. අදත් අලුත් ළමයි 3 දිනෙක් එන කතාවක් ලැග්න කීවා. මන් නිකන් අහන්නේ ජෝන්. මේ උමග වැහිලා ගියොතින් ඔය ඇතුලේ ඉන්න අය ආයේ එළියට එන්නේ කොහමද? ඒක වැහුනොත් නම් සොරිම තමයි. ආයේ බේරෙන්න වෙන්නේ නැහැ. මොකද ආයේ එළියට එන්න පුළුවන් කිසිම විදිහක් නැහැ. පත්තු කරමු එහෙනම් ලාම්පුව. දැන් වෙලාව හරි. ජිමි අන්න පහලින් තව කට්ටියක්. එයාලා දැන් තමයි දූපතට ඇවිත් තියෙන්නේ. අර තියන්නේ ආව බෝට්ටුව. ළමයි 3 දෙනෙකුත් අරගෙනයි එන්නේ. අර කීව උමකට තමයි යන්නේ මං හිතන්නේ. මෙතන නම් ලොකු අපරාධයක් වෙනවා ජැක්. අනිවාර්යෙන්ම අපි ගොඩාක් ඉක්මන් වෙන්න ඕන. විනාශයක් වෙන්න කලින්. පස්සෙන් ගිහින් බලමු හිමීට. මේක ගැන තව විස්තර ටිකක් හොයාගන්න පුළුවන් ඒක. දැක්කද කට්ටියව උමග ඇතුළට එක්කගෙන ගියේ. මේක ඇතුලේ මොනවා වෙන්න පුළුවන්ද? මොනවා වුණත් හොඳ දෙයක් නෙමෙයි. කමේ අයව අපි දැනුවත් කරමු ඉක්මනින්. ඉතින් ඔන්න ඕ විදිහට දූපතේ වෙන විස්තරේ හොයාගත්ත මේ ළමයි ටික පුළුවන් ඉක්මනින් ආයෙත් ගමට ආවා. ඇවිත් ගමේ අයව දැනුවත් කළා. බොහොම ඉක්මනින් ගමේ අය ක්‍රියාත්මක වුණා. මේ අය මේ ගමේ අය රවට්ටල කරලා තියන්නේ තැන් තැන් වලින් හොරෙන් අරන් ආව ළමයින්ව වැඩට දාලා නිදන් හාරණේකෝ. ඉතින් නුවණක්කාර විදිහට වැඩ කරපු නිසා මෙයාලට පුළුවන් වුණා මේකට අහුවුණ අසරණ ළමයි ටික බේරගන්න වගේම ගමේ අය මෙච්චර කාලයක් දූපතට බය වෙලා හිටපු අභිරහස හොයාගන්න. වැරදි කරපු අයට නීතියෙන් දඬුවම් ලැබුණා. ගමේ අය වෙනද වගේම සතුටින් ජීවත් වුණා. ඉතින් මේකෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම තමයි වැරදි කරලා කවදාවත් බේරෙන්න බෑ. ඒක වතුර යට හංගපු රබර් බෝලයක් වගේ කවදාම හරි උඩ එනවා.